ආයිබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම 2025 වර්ෂයේ වෘෂභ ලග්න හිමියන් සම්බන්ධ පොදු අනාවැකි ගැනත් මාර්තු මාසයේ යෙදෙන සෙනසුරු මාරුව ගැනත් ඒ වගේම අප්‍රේල් මාසයේ යෙදෙන සුබ මුහූර්තයන් වගේම ඔබගේ යහපතට හේතු වන පෙර කුසල් සංස්කාරයන් වර්ධනය කරගන්න ආකාරයත් ඒ වගේම ඔබගේ අයහපතට හේතු වන අකුසල් සංස්කාරයන්ගේ බලවත්භාවය හීන කරගන්න ආකාරය ගැනත් විග්‍රහයක් මේ තුලින් කිරීමට බලාපොරොත්තු වෙනවා. අවධාරණය යුතුව මුලින්ම වාසනාවන්ත ඔබව දැනුවත් කරන්න ඕනේ මේ කරන්නේ පොදු අනාවරණයක් නිසා පෞද්ගලිකව ඔබගේ හදහාන සම්බන්ධයෙන් ඇති ගැටලු අත්දැකීම් බහුල දෛවඥයෙකු ලවා පරීක්ෂා කරවන්නා ලෙස ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ අප විසින් හදහන් පරීක්ෂා කිරීමක් නොකරන බවත්. දැන් අපි බලමු 2025 වර්ෂයට අදාළ වෘෂභ ලග්න හිමියන්ගේ පොදු අනාවැකි මොනවද කියලා. 2025 වර්ෂයේදී ඔබව ක්‍රමිකව ඉදිරියට නැත්තම් දියුණුව කරා ගෙන යාමක් දකින්නට පුළුවන්. මාර්තු මාසයේ සිදුවන සෙනසුරු මාරුවත් සමග ඔබගේ මූල්‍ය තත්ත්වයේ දියුණුවක් දකින්නට පුළුවන්. ඒ වගේම ඔබගේ සම්බන්ධතාවයන්ගේ වර්ධනයක් දකින්නත් පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ගේ ආදරය හා සම්බන්ධතාවයන් ගැන කතා කළොත් වසරේ ප්‍රථම භාගයේ චිත්ත වේගී ස්ථාවරත්වය හා ගැඹුරු බැඳීම් වර්ධනයක් දක්නට පුළුවන්. ඒ කියන්නේ ඔබගේ ආදර බැඳීම් වගේම අනෙකුත් සම්බන්ධතාවයන්ගේ ශක්තිමත් භාවයක් පෙන්눔 කරනවා. මේ මාසයෙන් පස්සේ ඔබගේ පවුලේ සතුට උච්චතම ස්ථානයටපත් වෙනවා. ඒ වගේම පවුලේ පිටස්තරයන් හා කෙරෙන කටයුතු වලත් ශක්තිමත් වීමක් දකින්න පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ගේ වෘත්තීය හා මූල්‍ය තත්ත්වය ගැන කතා කළොත් වසරේ මුල් කාලයේ වෘත්තීමය දියුණුවක් දකින්න පුළුවන්. ඒ වගේම මාර්තු මාසයෙන් පස්සේ ඔබට මූල්‍යම ලැබෙන කාලයක් උදා වෙනවා. ඒ වගේම ඔබගේ වෘත්තීය වගේම ආදායම් තත්ත්වය ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට ඉහළ නංවන්න හැකියාවක් පවතිනවා. වෘෂභ ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරොත් සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන යන්න ඔබට හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔබට මානසික ආතතියක් පවතින විටකදී ව්‍යායාම හා භාවනාවන් මගින් එම තත්ත්වය දුරු කරගන්න හැකියාවක් පවතිනවා. වසරේ අවසාන භාගයේ ඇස් සම්බන්ධ දෝෂයක් හට ගැනීමට හැකියාවක් පවතින නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. අප්‍රේල්, මැයි, අගෝස්තු ඔබට යහපත ගෙන දෙන මාස හැටියට හඳුන්වන්න පුළුවන්. ජනවාරි, ජූනි, නොවැම්බර් මාසයන්හිදී ඔබට සුළු බාධාවන් මතුවිය හැකියි. මාර්තු මාසයේ සිදුවන සෙනසුරු මාරුවත් සමග වෘෂභ ලග්න හිමියන්ට සමාජය පිළිබඳව මෙන්ම දීර්ඝ කාලීන අරමුණු සම්බන්ධයෙන් පාඩම් ඉගැන්වීමක් කෙරෙනවා. ඔබේ වටිනාකම් හා අභිලාෂයන් බෙදා හදා ගන්නා අය සමග ඇති මිත්‍රත්වය මෙන්ම සම්බන්ධතාවයන් ප්‍රශ්න කිරීමට මෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට ඔබ තුළ ධෛර්යය උපදිනවා. මෙම කාලය ඔබ සැබවින්ම සැලකිලිමත් වන දෙයකට දැඩිව කැපවෙන කාලයක්. දීර්ඝකාලීන ප්‍රතිලාභ ගෙන දෙන ප්‍රජාමූලික ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය සුබයි. සාමූහික දැනුම, සාමූහික අත්දැකීම් හා එකමුතුකම ඔබට ප්‍රතිඵලදායක ගෙන දෙනවා. පොදු වශයෙන් ගත් කල වෘෂභ ලග්න හිමියන්ට සුබ වශයෙන් මේ සෙනසුරු මාරුව පෙනුනත් ඔබගේ හඳහනේ චන්ද්‍රයා පිහිටින ස්ථානය අනුව පෞද්ගලික මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම කිව්වහම වෘෂභ ලග්න හිමියන් අධෛර්යයටපත් වෙන්න පුළුවන්. ලග්න ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක, අෂ්ටම ඒරාෂ්ටක වගේම චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක වැනි අපල නැත්තම් පෙර අකුසල් පළදීම නිසා පසුගිය අවුරුදු 10 15 නැත්තම් 20 25 වැනි දීර්ඝ කාලයක් ඔබ දුක් විඳපු කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ தත්වෙන් මිදිලා යහපත් කාලයක් නැත්නම් පෙර කුසල් පළදීමක් ළඟා කරගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඒ වගේම පෙර අකුසල් හීන කරගන්නේ කොහොමද කියලාත් බලමු. පෙර අකුසල් අහෝසි කරන්න බෑ. නමුත් යම්තා දුරකට හීන කරගන්න පුළුවන්. අපල වලට නැත්නම් ඒ රාෂ්ට්‍ර වලට කිසිම විටක ශාන්ති කර්ම යంత్ర මන්ත්‍ර බලිතෝයිල් වැනි දේවල් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාව කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක්. ඔබ බෞද්ධයෙක් නම් සෑම විටම ධර්මයේ තුල හැසිරෙන්න. අන්‍යාගමයක නම් Tamanට අදාළ ආගම තුල තම ජීවිතය යහපත්ව ගත කරන්න. බෞද්ධයෙක් වශයෙන් ඔබට පුළුවන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන රත්නමාලි චෛත්‍යරාජය ළඟට ගිහිල්ලා අදිෂ්ඨාන කරන්න ඔබට යහපත සලසන්න කියලා. ඒ වගේම කිරිවේර කැලණි රජමහා විහාරයේ බෙල්ලන් විහාරයේ හෝ ඔබ නිවසට ආසන්න පන්සලට ගිහිල්ලා බෝධි පූජා දීලා ඔබගේ අපල උපද්‍රව දුරු කරගන්න පුළුවන්. ඒ වගේම දුගී මගේ යාචක ආදීට දන් දීමකිනුත් බලු කපුට දාන දීමකිනුත් ඔබට සිතක් ශාන්තියක් සලසා ගන්න පුළුවන්.
මේ අපි කතා කරේ සාම්ප්‍රදායික අපි සියලු දෙනාම අනුගමනය කරන වත් පිළිවෙත් කිහිපයක්. මේන් පසුව කතා කරන දේවල් හොඳින් හිතේ ධාරණය කරගන්න. ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි දැන් කතා කරන්නේ. පෙනෙන නොපෙන ග්‍රහයන්ටත් වඩා ඔබට බලපෑම් කරන්න ඔබේ හිත හා අයින් පැන නගින සිටිවිලි. මාර හිතක් ඔබට තියෙන්නේ. හොඳට මතක තබා ගන්න අප ගෞතම බුදුරජාන් වහන්සේ අපට දේශනා කළේ බෞද්ධ ආගමක් නොවන බවත් බෞද්ධ ධර්මයක් නැත්නම් බෞද්ධ දර්ශනයක් වන බවත්. ගිරව් වගේ පන්සිල් පද පහ කිව්වට වැඩක් නැහැ. ධර්මයේ හැසිරෙන්න බැරි නම් ඔබගේ හිත පන්සලක් දේවාලයක් කරගන්න. ඒ වගේම ඔබගේ නිවස පන්සලක් දේවාලයක් කරගන්න. ඔබ උත්සාහ කළොත් ඔබට මේක කරන්න පුළුවන්. ඔබට ලොකු වියදමක් යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ආත්ම භාවයේදී රන්වන් මොරෙක් වෙලා එපොදුණු වෙලාවේ ආරක්ෂා පිණිස භාවිතා කළ මෝර පිරිත නිතර සජ්ජායනය කරන්න. උදෑසන හිරු නැගෙන විට උදේයන් චක්කුමාලෙසත් සවස ඉර බසින වෙලාවට අපේතයන් චක්කුමාලෙසත් ගාථා සජ්ජායනය කරන්න. ඒ වගේම උදෑසනට රත්නමාලී ගාථා රත්නය සජ්ජායනා කරන්න. ඒ වගේම කියන්න ඕන දුටුගැමුණු රජතුමා විසින් භාවිතා කළ ආරක්ෂක ගාථා වන බුද්ධෝ තිලක සරණෝ කියන ගාථා රත්නය සජ්ජායනා කරන්න. මේ ගාථා නිතරම සජ්ජායනා කිරීම මගින් ඔබ ආරක්ෂා වෙනවා. ඒ වගේම ශක්තිමත් වෙනවා. ඒ වගේම රාත්‍රී නිින්දර පෙර මෛත්‍රී භාවනාව වඩන්න. දස දිනාවට මෛත්‍රී කිරීම මගින් ඔබගේ ජීවිතයට ආනිසංස 11ක් එකතු වෙනවා. මේන් 10ක්ම ඔබට මෙලොවදී පළ දෙනවා. ඔබව අන්‍යයන්ට ප්‍රිය වෙනවා. වස විසෙන් සර්පයන්ගෙන් ඔබ ආරක්ෂා වෙනවා. ඔබ නිතරම මෛත්‍රී සිතුවිලි ශක්තිමත් කරගන්න. ඔබට ද්වේෂ කරන අයටත් මෛත්‍රී කරන්න ඔබ ඉගෙන ගන්න. ඔබට හැකියපමණට ඔබ දන් දෙන්න. එක ස්වාමීන් වහන්සේ නමකට හෝ දන් දෙන්න. ගමේ පන්සලේ ආරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේගේ ශීලීය ගුණය ඔබ හොයන්න යන්න එපා. හැකියාවක් ඇතොත් උන්වහන්සේ ඔබගේ නිවසට වඩම්මවා දානය පූජා කරන්න. මොකද ඒ තුලින් ඔබගේ නිවස පන්සලක් කරගන්න පුළුවන්. ඔබ සාධාරණ උපයාගත් මුදලින් ඔබ විසින් සකසාගත් දානය පූජා කරන්න. ඔබ දෙන දාණයෙන් මහත්ඵල මහා නිසංස ලබන්න නම් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන දානය පූජා කරන්න. ඔබට දානයක් පූජා කිරීමට ශක්තියක් නොමැති නම් අන්‍යයන් දෙන දානයක් බලා සතුරු වී සාදු කියා පින් අනුමෝදන් වෙන්න. පෙර සසරේ අවුරුදු 20000 60000 80000 පරමාශ තිබ්බ බුද්ධ ශාසනවල ඔබ බොහෝ පින්කම් කරපු කෙනෙක්. ඒ පින්කම් වල ශක්තියෙන් තමයි ඔබ සතර අපායන් මිදිලා මේ ජීවිතේ මනුෂ්‍ය උත්පත්තියක් ලැබලා තියෙන්නේ. පෙර දීර්ඝ බුද්ධ ශාසනවල ඔබ කළ බොහෝ පින්කම් වල කුසල් ශක්තිය සැඟවිලායි මේ මොහොතේ තියෙන්නේ. ඒවා ඉස්මතු කරගන්න නම් මහා සංඝරත්නය අරමුණු කරගෙන දන්පැන් පූජා කරන්න. ඔබගේ සිත පන්සලක් වෙනකොට, ඔබගේ නිවස පන්සලක් වෙනකොට ඔබගේ ඕරා එක ශක්තිමත් වෙනවා. එතකොට පිනට කැමති සම්‍යද්දෘෂ්ටික දෙවියෝ, දේවතාවයෝ වගේම බලවේග විසින් ඔබ වටා එකතු වෙනවා. ඒ වගේම සම්‍යද්දෘෂ්ටික යක්ෂ කොටස් විසින් ඔබට පිහිට ආරක්ෂාව සපයනවා. ඔබ දිගින් දිගටම ධර්මය තුළ හැසිරෙනකොට ඔබව දෙවියන්ටත් ප්‍රිය වෙනවා. ඒ වගේම මිනිස්යන්ටත් ප්‍රිය වෙනවා. ඔබගේ රැකියාවට අදාළ පර්සනල් ෆයිල් එක ඔබගේ ආයතනයේ HR එකේ තිබ්බට ඔබගේ සංසාරයට අදාළ පර්සනල් ෆයිල් එක තියෙන විශ්වය තුලයි. ඒකින්ද උදේ සවස ඔබට මේ උතුම් මනුෂ්‍ය දිවිය ලබා දුන්න විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න. ඔබගේ අතින් විශ්ව මාතාවට යම් වරදක් වී ඇත්නම් සමාව ඉල්ලන්න. විශ්ව මාතාව අමතක කරලා මේ ගමන අපිට යන්න බෑ. උදෑසනට සූර්ය දෙවියන් නමස්කාර කරන්න. ඒ සඳහා සුදු මන්ත්‍රයක් හෝ සූර්ය නමස්කාරය කරන යෝග ආසන 12න් එකක් තෝරා ගන්න. තවමත් ඔබ පරාජිතෙක් කියලා හිතන් ඉන්නේ. ඒ මාර සිතවිල්ල ඔබේ මනසින් අයින් කරන්න. මිලියන 500ක් ප්‍රාණීන් එක්ක ලෝක යුද්ධයක් කරලා තමයි ඔබ ඔබගේ අම්මාගේ මව කුසට බැස්සේ. හරියටම ලෝක ජනගහයෙන් 16න් පංකුවක් එක්ක සටන් කරලා. ලෝකෙට ඉපදෙනකොටම ඔබ ජයග්‍රාහකයෙක්, ශක්තිවන්තයෙක්, ඒ වගේම වාසනාවන්තයෙක්. මිලියන 500ක් එක්ක සටන් කරපු ඔයාට ලංකාවේ ඉන්න මිලියන 22 මොකද්ද? දැන් අපි අප්‍රේල් මාසයේ දෙන දිව්‍යමය සුබ මුහූර්තයන් ගැන කතා කරමු. ලෝකයේ සම්මත වේලාව කාණ්ඩ 4කට බෙදලා වෙන් කරන්න පුළුවන්. දිව්‍ය, මනුෂ්‍ය, පාතාල, යම ශූන්‍ය වශයෙන් තමයි ඒ කාණ්ඩ නම් කරලා තියෙන්නේ. තරඟ විභාග ජය ගන්න, රැකියා සම්මුඛ පරීක්ෂා වලට සහභාගී වෙන්න වැනි ප්‍රධාන කටයුතු වලදීත් සුබ කටයුතු වලදීත් භාවිතා කරන්නේ දිව්‍යමය වේලාව. අප්‍රේල් මාසයේ 1 වෙනිදා ඉඳන් 15 වෙනිදා දක්වා ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා යන දිනයන්හි දිවා කාලය සඳහා දිව්‍යමය වේලාව උදෑසන 6:06 සිට 6:36 දක්වා, 7:42 සිට 8:07 දක්වා, 9:18 සිට 9:40 දක්වා, 10:40 සිට 11:10 දක්වා,
12යි 12 සිට 12යි 43 දක්වා 13යි 43 සිට 14යි 14 දක්වා 15යි 15 සිට 15යි 46 දක්වා 16යි 46 සිට 17යි 16 දක්වා දකුණු පාය පෙරට තබා ගමන් ආරම්භ කිරීම සුබයි. අප්‍රේල් මාසයේ 1 වෙනිදා ඉඳන් 15 වෙනිදා දක්වා සඳුදා බදාදා සිකුරාදා යන දිනයන්හි දිවා කාලය සඳහා දිව්‍යමය වේලාව උදෑසන 7:07 සිට 7:18 දක්වා 8:38 සිට 8:54 දක්වා 10:10 සිට 10:40 දක්වා 11:42 සිට 12:12 දක්වා 13:13 සිට 13:43 දක්වා 14:44 සිට 15:15 දක්වා 16:16 සිට 16:46 දක්වා 17:47 සිට 18:18 දක්වා වම් පාය පෙරට තබා ගමන් ආරම්භ කිරීම සුබයි. අප්‍රේල් මාසයේ 16 වෙනිදා ඉඳන් 30 වෙනිදා දක්වා ඉරිදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා යන දිනයන්හි දිවා කාලය සඳහා දිව්‍යමය වේලාව උදෑසන 6 සිට 6:31 දක්වා 7:36 සිට 8:04 දක්වා 9:12 සිට 9:37 දක්වා 10:37 සිට 11:07 දක්වා 12:07 සිට 12:38 දක්වා 13:41 සිට 14:14 දක්වා 15:15 සිට 15:46 දක්වා 16:47 සිට 17:18 දක්වා දකුණු පාය පෙරට තබා ගමන් ආරම්භ කිරීම සුබයි. අප්‍රේල් මාසයේ 16 වෙනිදා ඉඳන් 30 වෙනිදා දක්වා සඳුදා බදාදා සිකුරාදා යන දිනයන්හි දිවා කාලය සඳහා දිව්‍යමය වේලාව උදෑසන 7:02 සිට 7:12 දක්වා 8:35 සිට 8:48 දක්වා 10:07 සිට 10:37 දක්වා 11:36 සිට 12:07 දක්වා 13:10 සිට 13:41 දක්වා 14:45 සිට 15:15 දක්වා 16:16 සිට 16:47 දක්වා 17:48 සිට 18:18 දක්වා වම් පාය පෙරට තබා ගමන් ආරම්භ කිරීම සුබයි. මේ වේලාවන් අප්‍රේල් මාසය සඳහා සියලුම ලග්න හිමියන්ට අදාළ වෙනවා. ඔබේ වටිනා මනුෂ්‍ය ජීවිතයේ තීරණ ගන්න අනුන්ට බාර කරන්න එපා. ඔබේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍ය එකම දේ නොනවතින උත්සාහයයි. ඔබේ ජීවිතයේ ප්‍රධාන විධායන නිලධාරියා ඔබම වන්න. ඔබ විශ්වාස කරනවට වඩා ඔබ නිර්භීතයි. ඒ වගේම ඔබ දකින්නට වඩා ඔබ ශක්තිමත්. ඔබ හිතනට වඩා ඔබ බුද්ධිමත්. ශක්තිමත්ව නැගී සිටින ඔබට පුළුවන්. ඔබගේ සියලු බලාපොරොත්තු සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.